ආයුබෝවන් කවිස්කේල්ගේ YouTube චැනල් එකට සියලු දෙනාම පිළිගන්නවා. සියලුම පාසල් ළමුන්ට අද විශේෂ ආරංචියක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. පාසල් ළමුන්ට ලබා දෙන දීමනාවක් පිළිබඳව රජය විසින් විශේෂ දැනුම් දීමක් සිදු කරලා තිබෙනවා. දැන් අපි මේ විශේෂ දැනුම් දීමට යොමු වෙලා බලමු මොකක්ද මේ දීමනාව කියලා. පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමේ වැඩසටහන 2026 වසරේදීද ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව අස්වැසුම සුබ සාධන වැඩසටහන හිමි පාසල්වල ළමුණු සඳහා ලිපිද්‍රව්‍ය ලබා ගැනීම පිණිස එක් ළමයෙකුට රුපියල් 6000ක දීමනාවක් සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය හරහා ලබා දීමට නියමිත බව රජය දැනුම් දී තිබෙනවා. මෙම පිරිස සඳහා අදාළ දීමනා අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ගෙවීමට 2025 වර්ෂය තුලදී පියවරගෙන තිබෙනවා. මෙම වැඩසටහන 2026 වර්ෂය තුලද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැති කර ඇති බව සඳහන් කර තිබෙනවා. මේ වගේ වැදගත් වීඩියෝ නිතරම බලන්න අපේ කවිස්කේල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.